රාජා මොකද්ද මේ ජාතකයේ නම? ඈ රාජා ඈ ජාතක කතාව මොකද්ද කියලා දන්නේ නැහැ නේ අකමු. තයෝ ධම්ම ජාතකේ. රාජා මොකෝ කියන්නේ අපේ යාළුවා. රාජා තමයි අයිඩියා එක. තෝරන. මහා තෝරන නෙමෙයි අතන. තෝරන. අට්ටික පුළුවන් විදිහට පොළොට එක තියලා මේ ලස්සන තෝරණක් හදලා දෙනවා. තයෝ ධම්ම ජාතකේ තමයි ජාතකේ. Now we were there. පුංචි පුංචි වැඩ ටිකක් තියෙනවා කරා. මේ වැඩ ටිකක් ඉවරලා දෙකක් දිනේදී එක දිනේදී එකක් දිනේදී අපි ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලත් ඒකලාවට නම් මොකද ජායලාවට නම් ආරාධනා කරනවා ඒකලාවට ඒකලා අපස් කැම්ප් එක ඉස්සරහා තියෙන මේ තොරණ පුංචි තොරණ අපි කට්ටිය එකතුලා කරන පුංචි තොරණ දෙවෙනි වරටත් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ තොරණ දැක බලා ගන්න එන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ මේ තොරණ අපි දෙවන වතාවට තමයි මේ ඉදිරිපත් කරන්නේ. ගිය වර වෙසක් පුන් පොහොය දිනේදී අපි මේ වගේම පුංචි තොරණ ඉදිරිපත් කළා. ඉතින් ඒ තොරණේදී අපි සත්සතිය තමයි ඉදිරිපත් කළේ. නමුත් මේ වතාවේදී අපි ජාතක කතා වස්තුවක් ඔයාලට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේක මහා තොරණක් නම් නෙමෙයි. ඉතින් අපි පුංචියට හදන පුංචි සෙට් එකක් එකතු වෙලා පුංචියට හදන පුංචිම පුංචි තොරණක්. ඉතින් මේ පුංචි තොරණේ මේ අර ජාතක කතා වස්තුව තමයි තයෝ ධම්ම ජාතක කතාව. ඉතින් අනිත් තොරන් වගේ කාගේවත් අනුග්‍රහයන් කාගෙන්වත් ආධාර එකතු කරලා කරන තොරණක් නම් නෙවෙයි මේක. අපේ රාජට ඕනේ උනේ එයා අවුරුද්ද පුරාම එකතු කරගත්ත සල්ලි වලින් මේ වගේ ලස්සන පුංචි තොරණක් ඉදිරිපත් කරන අය. ඉතින් එයාගේ ඒ ආශාවට අපිත් උදව් වුණා. දෙවනවරටත් ඉදිවන තොරණ රාජා අවසන් නදියේ තියෙන අපේ පොඩි ලස්සන ගෙරින් ටිකක් තමයි කරන්නේ. අපිට ඒක කරලා ඉන්න පාවි මුචාලින්ද සයි රාජස් කන්න ආයත අනුසාරය වගේම අනුශාන්ත වීඩියෝ කරන දෙන බලන ස්ටයිල් ගරම උත්තරේ අවසන් ඉතින් රාජා එක්ක මේ වැඩේ මේ විදිහට ලස්සනට කරන්න අපේ පොඩි කොල්ලෝ සෙට් එකම රාජා එක්ක එකතු වුණා. ඒ වගේම තමයි මනෝජ් අයියා, සම්පත් අයියා සහ දිනේෂ් අයියා වගේ කට්ටියක් මේ තොරණ මේ විදිහට නිර්මාණය කරන්න සෑහෙන උදව් කළා. තොරණට අවශ්‍ය යකඩ බඩ වගේ දේවල් ලබා ගන්නත් අපේ සද්ධානන්ද හාමුදුරුවෝ සහ ඉන්දික අයියා වගේ තිරේ පිටිපස දසුන් උදව් වුණා. මෙන්න කොල්ලෝ බැලම වැඩ. ඉතින් මේ විදිහට තමයි ඒකල අපේ පුංචි තොරණ නිර්මාණය වෙන්නේ. තයෝ ධම්ම ජාතක තමයි ජාතක කතා වස්තුව. ඉතින් අපි බලමු තවත් පුංචි වැඩ කටයුතු කීපයක් තියෙනවා නිම කරන්නට. අපි බලමු හෙට දිනේදී වෙසක් දිනේදී ඒකල පුරවරේ එයාෆෝස් කැම්ප් එක ඉස්සරහට આવොත් එයාෆෝස් කැම්ප් එක ඉස්සරහට આવොත් ඔයාලට පුළුවන් මේ පුංචි තොරණ දැක බලා ගන්න. අලුනේ අපි දැන් ගොඩාක් දුරට වැඩ කටයුතු අවසන්. පොඩි තොරණක් පුළුවන් විදියට කරන්නේ කාගේවත් ආධාර අරන් නෙමෙයි. අපිට පුළුවන් විදියට අපි අපේ කට්ටියගේ දායකත්වයෙන් ප්‍රධානව රාජාවගේ සහ අපේ තාත්තා ඇතුළු අපි කට්ටිය එකතු වෙලා කරන පුංචි තොරණක් කාගෙන්වත් ආධාර උපකාර අරන් නෙවෙයි. ඉතින් අපි බලමු. ලස්සන බුදු පිළිමයක් ගෙනල්ලා තියෙනවා. ඉතින් බුදු රූපයක් හදලා තියෙනවා අපි. ඉතින් ඒ ලස්සන බුදු රූපෙත් ආවම මේ තොරණ කොච්චර ලස්සනයිද කියලා. තා පුංචි පුංචි වට්ටියක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද
අපි තොරණ ලස්සන වෙන්න කියලා.